106.75කට NSB බැංක් එකෙන් හවුසින් ලෝන් එකක් ගන්න පුළුවන්ද? ඔයත් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කොහේ හරි දැකලා ලෝන් එකට ඇප්ලයි කරන්න හිතුණා නම් ලෝන් එකට ඇප්ලයි කරන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ඉන්න. මොකද ඔයා දන්නේ නැති කන්ඩිෂන්ස් ගොඩක් මේ ලෝන් එකේ තියෙනවා. ඒවා මම ඔක්කොම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඒක නිසා බැංකුවට යන්න කලින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඉවර වෙනකම්ම. මෙන්න මේ පවර් බැංක් එක ගැන මගෙන් යාළුවෝ ගොඩ දෙනෙක් විස්තර අහලා තිබුණා. පවර් බැංක් එකක් ගන්නව නම් මේ බ්‍රෑන්ඩ් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මම පර්සනලි යූස් කරනවා. මගේ ළඟ තියෙන Samsung Note 9 ෆෝන් එක ගොඩක් වෙලාවට මම මේ පවර් බැංක් එකෙන් තමයි charge කරගන්නේ. සාමාන්‍යයෙන් පවර් බැංක් එක full charge කරලා ෆෝන් එක 3 පාරක් විතර charge කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඔයාලටත් සාධාරණ මිලකට හොඳ පවර් බැංක් එකක් ගන්න ඕන නම් මේ නම්බර් එකට WhatsApp එකක් දාන්න. දවස් 3ක් ඇතුළත අපි ඔයගේ ගෙදරටම මේක ඩිලිවර් කරනවා. රයිට් අපි යමු වීඩියෝ එකට. මේ ලෝන් එක ගන්නව නම් ඔයාලා දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මොකද මම කලින් කිව්වා වගේම මේක ඔයාලට හම්බෙන්නේ ෆික්ස් රේට් එකක් නෙමෙයි. හැබැයි වේරියබල් රේට් එකකුත් නෙමෙයි. දැන් එතකොට ඔයාලා බලනවා ඇති ෆික්ස් රේට් එක වේරියබල් රේට් එක කියන්නේ මොකක්ද කියලා. ෆික්ස් රේට් එක කියලා කියන්නේ ඔයාගේ ලෝන් එක ගන්නකොට ඔයාට රේට් එකක් කිව්වනම් කවදාවත් ඒ රේට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ලෝන් එක ඉවර වෙනකම්ම ඒ රේට් එක තමයි තියෙන්නේ. හැබැයි වේරියබල් රේට් කිව්වට පස්සේ ඒක බැංකුවේ අදාළ කාල සීමාවක් යටතේ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට හරි අවුරුදු දෙකෙන් දෙකට හරි නැත්නම් එයාලා කියන විදිහට සමහරක් වෙලාවට අවුරුදු 5න් 5ට වෙන්නත් පුළුවන්. අන්න එහෙම රේට් එක චේන්ජ් වෙනවා නම් ඒක ඇවිල්ලා වේරියබල් රේට් එකක්. හැබැයි මේ ලෝන් එක ඔයාට හම්බ වෙන්නේ අවුරුදු 3ක් ෆික්ස්, ඉතුරු අවුරුදු ටික වේරියබල් රේට් එකක් විදිහට. අපි උදාහරණයක් ගත්තොත් ඔයා ලක්ෂ 20ක් ගන්නවා අවුරුදු 5කට. එතකොට මෙන්න මේ වගේ වාරි කියනවා 61525. හැබැයි ඔයා අවුරුදු 5කට ලෝන් එක ගත්තට මේ 61525 ගෙවාගෙන යන්නේ අවුරුදු 3යි. අවුරුදු 3න් පස්සේ එයාලගේ රේට් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන රේට් එක අපිට අද කියන්න බෑ. මොකද ඒ මාකට් එකේ ඒ කාලේ වෙනකොට තියෙන රේට් එක තමයි මේකට ඇප්ලයි වෙන්නේ. එතකොට සමහරක් විට මීට වඩා අඩු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. රේට් එක වැඩි වුණොත් අනිවාර්යයෙන්ම වාරිකේ වැඩි වෙනවා. රේට් එක අඩු වුණොත් වාරිකේ අඩු වෙනවා. අන්න ඒකට තමයි වේරියබල් රේට් එක කියලා කියන්නේ. එතකොට NSB එකෙන් දෙන්නේ අවුරුදු 3කට විතරක් ෆික්ස් රේට් එක. මේකේ ඔයාලා දන්නේ නැති තවත් කන්ඩිෂන්ස් තියෙනවා. ඒක නිසා වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලා ටීවී එකේ දැක්කේ ලෝන් එකේ රේට් එක 6.75 කියලානේ. හැබැයි 7.5 වෙන්නේ ලක්ෂ 50ක් වෙනකන් විතරයි. ලක්ෂ 50 ඉඳන් ලක්ෂ 100 වෙනකන් 9.5ක් වෙනවා මේගොල්ලෝගේ රේට් එක. ඒ පළවෙනි අවුරුදු 3ට විතරයි. අවුරුදු 3න් පස්සේ මාකට් එකේ තියෙන රේට් එක තමයි මේකට ඇප්ලයි වෙන්නේ. ලක්ෂ 100න් උඩ යනවා නම් 11.5යි. ඇත්තටම ගොඩක් හොඳ රේට් එකක්. හැබැයි අවුරුදු 3ක් වෙනකන් විතරයි ඔයාලට මේ රේට් එක හම්බ වෙන්නේ. සමහරක් විට ඊට පස්සේ ලංකාවේ රේට්ස් ලොකුවට වෙනස් වුණොත්, ලොකුවට වැඩි වුණොත් එහෙම ඔයාලගේ ලෝන් එකට මේක ඩිරෙක්ට්ම බලපානවා. ඒ වගේම මේ ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන් සැලරි එකක් ගන්න කෙනෙකුට විතරයි. ඔයා බිස්නස් එකක් නම් කරන්න ඔයාට මේ ලෝන් එකට ඇප්ලයි කරන්න බෑ. ඔයාට ගන්න පුළුවන් ලෝන් amount එක කීයද කියලා තීරණය කරන්නේ බැංකුවෙන්. ඔයාගේ පේ ෂීට් එක බලලා තමයි ඒගොල්ලෝ ඒක තීරණය කරන්නේ. ගවර්න්මන්ට් එක කෙනෙක් නම් අවුරුදු 60ක් වෙනකන් මේ ලෝන් එක දාන්න පුළුවන් ලෝන් එකේ එන එක. ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න කෙනෙක් නම් අවුරුදු 55 වෙනකන් ලෝන් එකේ එන එක දාන්න පුළුවන්. ඔයාලට මොන හරි අපැහැදිලි තැන් තියෙනවා නම් අපේ WhatsApp group එකක් තියෙනවා. මම group එකේ link එක description එකේ දාලා තියන්නම්. ඔයාලා join වෙන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් group එකට දාන්න. ඔයා මේ ලෝන් එකට ඇප්ලයි කරනවා නම් ඔයා වැඩ කරන තැන ස්ථිර වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ permanent කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ salary එක NSB එකට හරවන්න ඕනේ. NSB එකට එන්නේ නැත්තම්. අනිත් වැදගත්ම දේ තමයි ඔයාගේ purpose එක වෙන්න ඕනේ ගයක් හදන එක. මෙයාලා මේ ලෝන් එක දෙන්නේ පැහැදිලිවම කියනවා ගයක් හදන්න විතරයි කියලා. ඒ කියන්නේ ඔයාගේ තියෙන ගයක් අලුත් වැඩියා කරන්නවත් එහෙම නැත්තම් ඔයාට වෙන දෙයකටවත් මේක යූස් කරන්න බෑ. සම්පූර්ණයෙන්ම ගේ හදන එකනේ. ගේ හදන්න යන කන්ස්ට්‍රක්ෂන්ස් වලට විතරමයි මේ ලෝන් එක ගන්න පුළුවන්. රයිට් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. channel එකත් subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වටිනා වීඩියෝස් අපේ channel එකෙන් විතරයි ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් thank you හැමෝටම.